පලිපාන හාමුදුරුවන්ට ඒ දීපු වද ප්‍රධාන වශයෙන් දීලා තිබ්බේ මේ ප්‍රේමලතා. ඒ පලිපාන හාමුදුරුවන්ට දැස් බැඳලා ඒව ගලවල ප්‍රහාර එල්ල කිරීම, ගිනි පෙළි වලින් පිච්චීම් වගේ දේවල් ක්‍රූර බඳ බන්ධන රැසක් දුන්නා. බටලන්දී සිදු පළවෙනි ඝාතනය මොකක්ද? ඔවුන්ට පහර දීලා, ඔවුන් ඉටිකොල වල දාලා, ඒ අගල් වලට කපලා, ඒක වල දාලා ඒකුඩින් ටයර් දාලා පුලුස්සල දැමුවා. මරන්න ඕන නම් කෙලින්ම අල්ලගත්ත ගමන් වෙඩි තියලා මරලා දාන්න තිබ්බා. එහෙම නෙවෙයි මේ ක්‍රමය. මේ වද දෙන්නේ ඇත්තට තොරතුරු ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ මේ කරපු ඝාතන ක්‍රියාවන් වලට ආණ්ඩුව පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එක මේ විදිහට දීලා තියෙනවා. රිජුව සහ වක්‍රව උද්ගත වී ඇති අලුත් තත්ත්වය මත ඔවුන් තැතිගැන්මකට ලක් කරලා තියෙනවා. මේකට දායකුණ සංඛ්‍යාව 75 80 අතර ප්‍රමාණයක්. මේ ලංකාව පුරා මේ වගේ අපි ඒගොල්ලෝ කියව වද කඳුරනේ රැඳුම් ස්ථාන 118ක් තිබ්බා. ඒක ඉහළම වද දුන්න තැන් 46ක්. රජය ආරක්ෂක හමුදා සහ ආරක්ෂක හමුදාවට ඍජු සහ වක්‍ර සම්බන්ධකම් තියෙන අතුරු හමුදා කණ්ඩායම්. කොලකොටි, ස්ට්‍රා, ප්‍රා, කළු බලල්ලු, කහ බලල්ලු, ගෝනුස්සා, නී වගේ විවිධ සංවිධාන. මේකට දැන් ඍජු අන දෙන්නේ කවුද? ඔක්කොම මැරයෝ තමයි රට පාලනය කරේ. සරසවි ශිෂ්‍යෝ විතරක්. හිතන්න 623ක් මේකෙන් අතුරුදහන් වුණා හෝ ඝාතන ලබා. අවසාන කාලේ මොසාඩ් එකෙන් තමයි මෙහෙව් උපදේශකත්වය 3 දෙනෙක් ඇවිල්ලා හිටියා මෙහෙට. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන්නේ ඒගොල්ලෝ පිළිගත්තත් නැතත් ජොයිපේ සන්නද්ධංශය.